මං කියන්න යන්නේ කියන්නේ අපිට වෙන හමු සිදුවීම් වලින් අපේ ජීවිතවලට සමහර විට කොච්චර හානියක් වෙන්න පුළුවන්ද. දැන් මම ලිපියක් කියවපු එකක තිබුණා මේක ඉන්දියාවේ වෙච්ච එකක්. ඉන්දියාවේ මුම්බායි වල විනෝද් කියන පුද්ගලයෙක් ඒක ආදේශ කරගත්ත නමක්. විනෝද් කියන පුද්ගලයෙක් සුප්‍රසිද්ධ නැව් සමාගමක උපකපිතාන්වරයෙක්. මෙයාට නැව් ගමන යන්න දැන් ඩොකියුමන්ට්ස් ප්‍රශ්නයක් නිසා නැව දවසක් යන්න පරක්කු වෙනවා. මේ පරක්කු වුණාම එයා හිතනවා දැන් එයාගේ ගෙවල් තියෙන්නේ පූනේ වලට යන්නත් දුර වැඩි පැය දෙකමාරක් විතර යනවා. ඉතින් ගිහින් එන්න තේරුමකුත් නැහැ. ඒ නිසා මෙයා මේ යන්නේ නැතුව මුම්බායි වල රවුමක් ඇවිදලා බලන්න හිතනවා. ගිහින් මුම්බායි වල පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ ෆිල්ම් එකක් එහෙම බලලා හවස පයින් ඇවිදගෙන එනවා. ඇවිදගෙන එනකොට මේ අර ටෙලිෆෝන් බූත් තියෙන ඒ බූත් එකක් හම්බ වෙනවා. හම්බුණා මෙයාට හිතෙනවා නිකන් වයිෆ්ට කෝල් එකක් දාලා බලන්න ඕනේ. නිකන් වයිෆ්ව සර්ප්‍රයිස් කරන්න ඕනේ. මෙයා සාමාන්‍යයෙන් නැව් නගිනකොට ෆෝන් එක යූස් කරන්නේ නැහැ. මොකද තමන්ගේ රාජකාරියට බාධාවක් වෙයි කියලා හිතලා ෆෝන් එක හිතාමතා මෙයා අයින් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එයා අතේ ඒ වෙනකොට ෆෝන් එක තිබුණේ නැහැ. ඒ හින්දා තමයි එයා හිතන්නේ වයිෆ්ව සර්ප්‍රයිස් කරන්නත් එක්ක මේ ගිය කෙනා කොහොමද මේම කෝල් එකක් ගන්න කියන්නත් එක්ක මෙයා ඇවිල්ලා අර ටෙලිෆෝන් බූත් එකෙන් කෝල් එකක් ගන්නවා ගෙදරට. ගෙදර නම්බර් එකට. ඒ රින්ග්ස් යනවා වයිෆ් ආන්සර් කරන්නේ නැහැ. වයිෆ් ප්‍රියා ආන්සර් කරන්නේ නැහැ. මෙයා දෙතුන් වරක්ම ගන්නවා. ඊට පස්සේ මේ තව ගෙදර ඇවිත් නැතුව ඇතිනේ කියලා හිතලා හැබැයි ගෙදර එන්න ඕනේ වෙලාව නමුත් කමක් නැහැ මොනවා හරි වෙලාද දන්නේ නැහැ. බයික් එකේ තමයි ප්‍රියා එන්නේ. බයික් එක මේ මගද හිටලාද දන්නෙත් නෑ. නැත්තම් ප්‍රියාට මේ බයික් එකේ එනකොට අනතුරක් වුණාද දන්නෙත් නෑ. ප්‍රියාගේ හිත ටිකක් මේ එක එක පැතිවලට දුවනවා. ඊට පස්සේ කමක් නෑ හරි මං නම් ප්‍රියාගේ මොබයිල් එකටම ගන්නවා කියලා මොබයිල් එකට ගන්න. මොබයිල් එකත් රින්ග්ස් යනවා මොබයිල් එක ආන්සර් කරන්නේත් නෑ. දැන් මෙයාට හරි ප්‍රශ්නයක් ඒක. දැන් මොකක්ද මෙයාට උනේ? ඊට පස්සේ මෙයා හරි කමක් නෑ කියලා ටික දුරක් යනවා. ටික දුරක් යනකොට දැන් ආපහු හිතේ වැඩ කරනවා. දැන් මෙයාට මොකක් වුණාද මේ ඉන්දියාවේ දන්නවනේ බයික් වල එනකොටත් ඇක්සිඩන්ට් වැඩි. ඉතින් ප්‍රියාත් බයික් එකේ එනවා ඒ තරම්ම මේ හොඳ නෑ ඇත්තටම. එයාට හිතෙනවා දැන් මෙයාට කරදරයක්ම වෙලා ඇති. මොකක් නිසාද මේ ආන්සර් කරන්නේ? මෙහෙම එනකොට එයා දකිනවා මේ පාරායිනේ බංකුවක ටිකක් වයසක පුද්ගලෙක් ඉඳගෙන ඉන්නවා. එයාට හිතෙනවා මෙයාගෙන් ෆෝන් එක පොඩ්ඩක් ඉල්ලගෙන අහපුව ප්‍රියාට අරන් බලන්න ඕනේ. එයාට මනුස්සයාගෙන් ෆෝන් එක ඉල්ලනවා. ෆෝන් ඉල්ලද්දි මේ එකපාරට මිනිස්සු ෆෝන් දෙන්නේ නෑනේ. මෙයා බලනවා. බලලා ඊට පස්සේ ෆෝන් එක දෙනවා. කියන්නකෝ බලන්න නම්බර් එක කියලා ෆෝන් එක මේ දෙන්නේ නෑ එකපාරට. ඩයල් කරලා ගන්නකො කියලා දෙනවා. ගන්නකොට ආන්සර් කරන්නේත් නැහැ. ආයෙත් දෙතුන් වරක්ම ගන්නවා ආන්සර් කරන්න. ඊට පස්සේ මෙයාට හිතෙනවා මේ ඔෆිස් එකට අරන් බලන්න ඕනේ. ඔෆිස් එකෙන් කීයටද දන්නේ නැනේ ගියේ කියලා ඔෆිස් එකට ගන්නවා. ඔෆිස් එකේදී මේක වෙලාවට ආන්සර් කරන්නේ බොස්. බොස් ආන්සර් කරලා අහනවා ඔව් කවුද? අහනකොට මම මේ ප්‍රියාගේ හස්බන්ඩ්. ප්‍රියා තාම ගෙදර ඇවිල්ලා නැහැනේ. කීයට විතරද දන්නේ නැහැ නේද ගියේ. විනෝද් මේ ප්‍රියා ගිහින් පොඩක් ඉන්නකෝ මම බලලා ගන්න කියලා. ඔෆිස් එකෙන් බොස් අහලා කියනවා නෑ මේ ප්‍රියා සාමාන්‍ය වෙලාවටම නේ විනෝද් ගිහින් තියෙන්නේ. පරක්කු වෙලා නැහැ. මේ ගිහින් තියෙන අර අශෝක් කියන්නේ යාගේ යාළුවත් එක්ක තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මේ විනෝද් අශෝක්ට කෝල් එකක් ගන්නවා. අශෝක්ගේ ෆෝන් එක වැඩ නැහැ බලද්දි. ප්‍රතිචාරයක් නැත කියනවා. ඊට පස්සේ දැන් මෙයාට හරිම ප්‍රශ්නයක් මොකක්ද වුනේ? ඊළඟට මෙයා මේ අශෝක්ගේ ගෙදරට ගන්නවා. ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා ඇද්දර මේ අශෝක් කියන්නේ. ඊට පස්සේ අරගත්තම මේ අශෝක්ගේ වයිෆ් ආන්සර් කරනවා. වයිෆ් කියනවා අද මේ විනෝද් අශෝක් එන්න පොඩක් පරක්කු වෙනවා කිව්වා. අශෝක් කිව්වා මේ පැය දෙකක් තුනක් වෙනදට වැඩිය පරක්කු වෙයි කියලා මේ එයාගේ වයිෆ් කියනවා. වයිෆ් කිව්වම දැන් මේක තවත් හිතාගන්න බෑ. දැන් මෙයා කල්පනා කරනවා මොකක්ද කරන්නේ. ආපහු සැරයක් ප්‍රියාගේ මොබයිල් එකට ගන්නවා. මොබයිල් එක රින්ග්ස් යනවා ආන්සර් කරන්නේ. එයාට හිතෙනවා ඇයි මේ ආන්සර් කරන්නේ නැත්තේ මොකක් හරි අනතුරක්. හිත දහසකුත් අතේ දිවනවා. දැන් සමහර විට ඔබත් ඔය වගේ තැනකට ඔය වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නා නම් හිත දන්නවා මේ ප්‍රශ්නෙට ඇවිත් බලන්න ඕන. හිත දන්නවා කොච්චර නම් හිත දස අතේ දුවනවා. මේ ඔළුවේ වැඩ කරනවා නිකන් ඔළුවේ යකාගේ කම්මල වගේ වෙනවා. හිතාගන්න බෑ මොනවද කරන්න කියලා. විනෝද්ත් එහෙම වුණා. විනෝද් ඒ වෙලාවෙම එනවා ටැක්සියට අත දාලා එහෙමම නැගලා ආපහු පූනෙට යනවා. පූනෙට යනකොට මගදී අර මොබයිල් එක රින්ග්ස් යනවා. බලනකොට අර මනුස්සයාගේ ෆෝන් එකත් අරගෙන තමයි නැගලා තියෙන්නේ. ඊට පස්සේ ෆෝන් එක දෙන්න අහපහු යනවාද කියලා හිතනවා නෑ. අහපහු ගියොත් තවත් වෙලාව යනවා සැකය වැඩි. බයයි. මොකක්ද උනේ කියලා දන්නේ නෑ. ඒ හින්දා ෆෝන් එක ඕෆ් කරනවා. ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගෙන යනවා. ගෙදරටම යනවා. ගෙදරට යනකොට මේ කඩාන බිඳගෙන ගේට්ටුවට ගහලා දොර ඇරව ගන්නකොට ප්‍රියා බය වෙනවා. ප්‍රියා බය වෙලා අහනවා ඇයි විනෝද් ඔයා ගියේ නැද්ද? ඇයි මොකක්ද උනේ? ප්‍රශ්නේ ඇයි ඔහොම මේ එතකොට විනෝද් කියනවා මටත් දැනගන්න ඕනේ ඇයි කියලා තමයි. ඒත් එකම ගෙදරට කෝල් එක එන්නේ අශෝක්. විනෝද් තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. විනෝද් ආන්සර් කරාම අශෝක් කෝල් කරනකොට මේ අශෝක් කියනවා විනෝද් ඔයා ගියේ නැද්ද? මම මේ ඔයා යනවා කියලානේ කිව්වේ. මේ අපේ ගෙදරට කෝල් කරලා තියෙනවා මං ඇයි කියලා බැලුවා. ඒතොර කියනවා ඔව් මමත් බැලුවේ මේ ඇයි කියලා තමයි. මටත් තේරෙන්නේ නැත්තේ මොකක්ද ප්‍රශ්න කියලා තමයි. ඒකයි මම මේ නැවේ යන්නේ නැතුව මං ආපහු ආවේ කියලා. තව දුරටත් ඔබට හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ විනෝද්
විනෝද් ආවේ නැවේ දැනුම් දීමක් කරන්නේ නැතුව විනෝද් පහෝදා යන්නෙත් නැහැ. මේ සිද්ධියත් එක්ක නැවට දැනුම් නොදී මේ රැකියාවෙන් ආපු නිසා එයාට රැකියාව නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි අර ෆෝන් එක අරගෙන ආවනේ. ෆෝන් එක අරගෙන ආපු නිසා මොකද වෙන්නේ? අර මිනිස්සයා පොලිසියට ගිහින් ඒක පොලිසිය එන්ට්‍රියක් දාලා විනෝද්ව වරෙන්තු වෙනවා. ඒ වගේම තමයි අර අශෝක්ගේ ෆැමිලි එකේ අයත් එක්ක කිසිම සම්බන්ධයක් නැති වෙනවා. සහ මේ කවුද විනෝද් සහ ප්‍රියා අතර හැමදේ එකේ කිසිම සම්බන්ධයක් නැති වෙනවා. ඒ දෙන්න අදටත් කතා කරන්නේ නැති දෙන්නෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ සමාජය ඕන තරම් විනෝද්ලා ඉන්න පුළුවන් ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්. හැබැයි අපේ හිතට සැකේ කියන එක ආවොත් අපිට තේරෙන්නේ නැහැ අපි මොනවද කරන්න කියලා. අපි දන්නේ නැහැ අපි මොනවද කරන්න කියලා. අපි පිස්සු හැදුනා වගේ දුවනවා. සමහර විට දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි හැම වෙලේම අපිට කියන්න බෑ දෙයක් තියෙයිමයි කියලා. දෙයක් නැතුව අපි අර බය වෙලා ඒ වගේ දෙයකට මුහුණ දෙනවා වෙන්නත් පුළුවන්. නිකන් අනවශ්‍ය බයක් ඇති කරගෙන අනවශ්‍ය සැකයක් ඇති කරගෙන හිතේ දෙගිරියාවක් තියාගෙන එහෙම දෙයකට මුහුණ දෙනවා වෙන්නත් පුළුවන්. මේ කියන්නේ සැකය කියන්නේ පිළිකාවක්. ඒක වචන වලින් කියන්න බැරි තරම් ජීවිතවලට බලපෑම් කරන ලොකුම පිළිකාවක්.